මේක ගේන්න ප්‍රධාන හේතුව මොකද්ද? දැන් යම්කිසි වැරද්දක් නැත්තම් ලංකාවේ වරදක් නීතියෙන් වරදක් වන දෙයක් කරලා ක්‍රියාකාරකමක් කරලා ඒකෙන් තමන් හම්බ කරන සල්ලි හෝ දේපල හෝ වේවා තමන්ට භුක්ති විඳින්න නැත්තම් ඒවයෙන් ප්‍රතිලාභ ලබන්න සාමාන්‍ය සදාචාරාත්මකව අපි හිතනෝනේ අයිතියක් නැහැ එහෙම නොතිබිය යුතුයි කියලා. එතකොට ඒක නීතියෙන් ඒ තියෙන අයිතිය නීතියෙන් නැති කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය ඒ වුණ පූර්ණය සඳහා තමයි මේ පනත ගෙනාවේ. එතකොට අපරාධයකින් යම් කිසි කෙනෙක් උපයන ඒ දේපල භුක්ති විඳීම වැළැක්වීම සහ ඒ දේපල එක්ක රජයට භාණ්ඩාගාරයට නැත්තම් වින්දිතයන් අඳුරගන්න පුළුවන් නම් වින්දිතයන්ට යන්න ඕනේ. ඒකේ නෛතික අයිතිය තියෙන පුද්ගලයන්ට නැවත යන්න ඕනේ කියන පරමාර්ථයෙන් තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ.